යාළුවනේ අපි සරුංගලයක් හදන්න තමයි යන්නේ. අපි ගාව සරුංගලයක් තියෙනවා. දැන් අපි ඒක ගලවලා ඒක වෙන විදියකට හදනවා. යාළුවනේ අපි දැන් මේ වවුල ගලවලා හදන්න තමයි යන්නේ. මේ ඉන්නේ අපේ සදීෂ්. මෙයා තමයි මේක ගලවන්නේ. මෙයාගේ තමයි මේ සරුංගලේ. අපි අලවලා තිබ්බ ටික ලියා ගත්තා. දැන් ඉතින් සරුංගලේ හදන්න තමයි තියෙන්නේ. එහෙනම් එතනින් හම්බෙමු. A few moments later. ඔන්න යාළුවනේ ආදීප උණු බටයක් ගෙන ගිහින් ඔන්න උණු බටයක් අරන් එනවා. ගලා කරන්නේ. ඔල්ලෙන් ගව හරියන්නේ. ඔක හයිය නෑ බං. උණු බට දෙක සුද්ධ කරගන්න තියෙන්නේ. උණු බට දෙක සුද්ධ කරගත්තට පස්සේ සරුංගලේ බැදගමු. යාළුවනේ ආදීප දැන් යට කොටස බදින ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් අපේ අම්මා ආවකින් මේ ඔක්කොටම ගාලා යන්න එනවා. හලෝ මගේ නත්තල යාළුවනේ. මල්ලි තව්වනේ. තව්වද ඉතින් හරියට බල්ලා දාන්න ඕනේ. අපි හදන්න ඉරු සරුංගලය හදන්න විදියක් නෑ. ඒක නිසා අපි දැන් ආයෙක හදන්න යන්නේ. උණු බටය සුද්ධ කරගන්න වෙනවා. සරුංගලය හදාන්න තියෙන්නේ දැන් අලව ගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් අපි මල මාළිව අඳන්න තමයි යන්නේ. ඊට පස්සේ ඉතින් කියලා හසිරි තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. A few moments later. යාළුවනේ ඉතින් දැන් අපි මේ සරුංගලය අන්තිමට අලව ගන්නේ. යාළුවනේ මේ තමයි අපේ සරුංගලේ ෆයිනල් ලුක් එක. ඉතින් මේ සරුංගලේට තව අපි සාරිය දිගට දාන්න ඕනේ. ඉතින් ඒකේ දිගට දැම්මට පස්සේ ඔයගොල්ලන්ට අපි වීඩියෝ එකක් ගෙන්නනවා. A few moments later. ඉතින් අපි මේ සාරිය දිගට අරගෙන යන ගමන් තියෙන්නේ. බයින පල්ලයට. බයින පල්ලයට. එනේ යාළුවනේ ඉතින් අපේ සරුංගලේ නැටි ඉතින් දැන් අපි මේක හදට තමයි යන්නේ. මේ තමයි අපේ මන්දමානසිකයා. ඉතින් යාළුවනේ කොහොමද අපේ සරුංගලේ දිග අපි සරුංගල දෙයක් හදලා තියෙන්නේ. මේක තමයි මෙන්න මේ මන්දමානසිකයාගේ. මේක තමයි අපේ. ඉතින් අද ගන්න පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? සරුංගලේ ලස්සන දිස්වන්නේ උඩුගුවනේ විතරයි. නූල දැක්ුණොත් අදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි. සරුංගලේ ලස්සන දිස්වන්නේ උඩුගුවනේ විතරයි. නූල ගැස්සුණොත් අදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි. ලස්සන කන්නට හිත ලස්සන නැති ගැහණිය ගිනි ගෙලියයි. අදවත ලස්සන ගැහණිය හිතන ලෝකෙම සැන ගෙලියයි. තුවක්කාරී නුමනං සොඳුර තුවක්කාරයි නුමනං තාම උඩ සරුංගලයක් කියලා දිනේ. මුතු කැට වෙස්සක් වාගේ වේනම් සුඳුරි මේ දීගේ. තුවක්කාරී මුතුවක් ගැන හිතලා නෑ. දිස්වන්නේ උඩුගුවනේ විතරයි. නූල ගැස්සුණොත් අදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි.